ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම හොඳින්ද? අදත් මිදුලේ ලස්සන මල් වීඩියෝවක් ඔයාලට බලන්න ගේනවා. මේ බලන්නකෝ ලස්සන කටරොඩු වැලේ මල් ගොඩ. ලා නිල් පාට මල් ගොඩාරියක් පිපිලා අද උදේම දැක්කේ. මේ බලන්න යාළුවනේ ගණන් කරන්න බැරි තරම් මල් ගොඩාක් තියෙනවා. මේ බලන්නකෝ මගේ බාබන්ඩේසියා මල් වල ලස්සන. මම බාබන්ඩේසියා පාත්තියම්ම හිටියව බලන්නකෝ ලස්සන. ලස්සන රතු පාට මලකුත් තියෙනවා බාබන්ඩේසියා පිපිලා. ලස්සන ඕකිඩ් මල් කිනිත්තකුත් තියෙනවා පිපිලා. පේට්‍රියා වැලේ මල් ගොඩාක් පිපිලාද. මේ බලන්න යාළුවනේ මගේ බහුමානියා වැල. ඒකේ මල් පිපෙන්නේ නැතුව කාලයක් තිබුණා. ඊට පස්සේ මම ඒකේ අතු ටික කප්පාදු කරලා දැම්මා. දැන් බලන්න පොහොට්ටු ගොඩක් ඇවිල්ලා තියෙන ලස්සන. ඔයාලා දැකලා තියෙනවද යාළුවනේ මේ මල? මේකට තමයි කියන්නේ සිද්ධාර්ථ මල් කියලා. හරි ලස්සනයි නේද? මේකේ පාට 4ක් විතර තියෙනවා. මගේ ළඟ තියෙන්නේ මේ පාට විතරයි ඉතින්. රතු අරලියා මලකුත් තියෙනවා. හරිම ලස්සනයි සුවඳයි. ග්‍රවුන්ඩ් ඕකිඩ්. ලස්සනයි නේද යාළුවනේ? පෙන්තාස් වර්ග කිහිපයකුත් මල් ළඟ තියෙනවා ඉතින්. හැම ගහකම අදේ මල් නෑ. ලස්සනයි නේද මේ මම හැදුවේ පොතොස් වර්ගයක් එක. ජපන් රෝසත් තියෙනවා ලස්සනයි නේ. මේ මගේ අලුත්ම යාළුවනේ. අලුත්ම වින්කා කෙල්ල. ඔන්න ලස්සන වින්කා මල් යායක්ම තියෙනවා. පාටින් පාට. මම හරිය මාස මලක් තමයි වින්කා කියන්නේ. ලස්සනයි නේද වින්කා මල් යායට පිපුණාම? රතු පාට රත් මල්. ඒකෙත් පොකුරු ගොඩාරියක් පිපිලා මල්. මේ වින්කා මල් එකත් හරිම ලස්සනයි. හරි ලස්සන පාටක් ඒක. ඔන්න අපේ ගෙදර ඉන්න බව්වත් ඉන්නවා ඒ අස්සෙන්.
එයාත් වීඩියෝ කරන්න ඇවිල්ලා බලන්නකෝ. ඉතින් යාළුවනේ ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එනකන් ඔයාලා හැමෝටම බුදු සරණයි.